මේ මෙතනින් පල්ලෙහා වෙල සුරංග මේ වෙලේ අන්න ඔය මේ ළඟම හරිය මේකට අයිති නෑ. ඒත් අර පල්ලෙහා හරියෙන් අයිති. අර ඉමාරා නැන්දනම් ඔය සීන් එක දන්නවලු නැන්දා එක්කරන් ආවනම් හරි දවසක බලන්න හරියටම. ඔය හරියද? ඔය හරිය කබාන ගහන්න තමයි අර ටෙන්ට් ගහන්න. ලෙවල් කරන්න බෑ. උඩින් නිකන් ලී වලින් ඩෙක් එකක් වගේ ගහලා තමයි කරන්න වෙන්නේ. මේකේ නම් ලොකු නෑ පොඩි පොඩි ඩැමේජස් තියෙනවා. සුරංග මේ පැත්තේ එහෙම හොඳට ස්පේස් තියෙනවා. මේ ඩයිනින් ඒරියා හරි කිචන් ඒරියා හරි වගේ හදන්න පුළුවන්. මේ පැත්තේ ඒ වගේ වැඩ එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. මැද්දට ගියේ තියලා. මේ පොඩි පොඩි කැඩිච්ච බින්දිච්ච ඒවා තියෙනවා. ඉතින් ඒ ටික හදාගත්තා නම් වැඩේ කොට දා ගන්න පුළුවන් ලොකු ප්‍රශ්නයක් නැතුව. මේ පැත්තේ මෙතනදී මොනවා හරි ඩයිනින් වලට හරි වගේ පොඩි පොඩි මේක කරන්න පුළුවන්. මේක හදයක් වුණනම් කපලා ගන්නත් පුළුවන්. ආගුණකට අපේ නෙමෙයි. හා. හරියට මම පල්ලේ. පල්ලේ. එතකොට මේ පාර මාක් කරලා තියෙනවනේ. පාර මේ පැත්තනොත් මේ වෙලෙන් මෙහා පැත්ත ටිකනේ. ඔව් වෙලෙන් මෙහා පැත්තට කුඹුරවල් අර පැත්තෙන් කුඹුර අහු වෙනවා. හා. ආ පැත්තෙන් කුඹුර කැලලකුත් තියෙනවා මේකට නේ. මේ ටික දැන් මෙහි ඉඩමට තියෙනවා. ඔව්. මේ ටික. මේ පැත්තෙන් පල්ලෙහෙන් ඇලට යනකන් තියෙනවා. අර පැත්තනොත් ඇලක් තියෙනවා නේ පොඩි. ඒ කොහොමද? කුඹුරයි මේකයි මායිම. මෙතන ගේ තියෙනවා. ඔව්. ගොඩක් තියෙනවා. මේ පැත්තෙන් කොහොම පල්ලම තියෙන්නේ. අර පල්ලමට ගිහිල්ලා තියෙනවා අංකල් ඇලක්. පහතනේ. එතනින් ඇල තියෙනවා. ඒ ඇලින් උඩට තියෙන්නේ. ඔව් ඇලින් මෙහි පැත්තට මායිම. ඔව් මේ පැත්තටත් තියෙනවා ඇල. ඇලව මේ දෙපැත්තේ තියෙන ඇලව. මේ පාර ඊයේ පෙරේද කපලානේ. මේ පාර. මොකද? ඔව්. ඔතනින් ගියා මේ දෝසරයක් ගත්තා. ආ ඒක තමයි. ඒකයි. මෙතනින් ඇලට යන්න පුළුවන්ද? පුළුවන්. දෝසරේ ඉන්නේ මේ මල් කපන යන මිනිස්සු ඉන්නේ. ඔව්. මිනිස්සු අමාරුම මෙතන යනවා. මද? මල් කපන යන මිනිස්සු. ඔව්. ඒ මිනිස්සු දේශියට මෙතන ඉන්නවා. ආ. කවුරුත් නැති නිසා. ඔව්. මොනවා නෑ. මේ දෝසරේ ගිය. මේකෙන් පොතට ගම්මාවෙම තියෙනවා. ඒ පාට දෙදිච්ච එක හොඳ. මේක ඉස්සෙල්ලා මිනිස්සු යන අඩිපාරක් තිබුණා. හරියට. අඩිපාරේ ඊපස්සේ අයින් කරා. අයින් කරලා මේකේ අඩිපාරක් ප්ලෑන් එක කොහොමද නැහැ. ඊළඟට පල්ලෙහා ගෙවල් තියෙනවනේ. ඒ ගෙවල් වල මිනිස්සු යන්න තනක් නැහැ. හරිද? ඊට පස්සේ ඒක දුන්නා එහා පැත්තේ. එහා පැත්තේ ආයින දිගේ. ඒකේ තමයි පාර හදාගෙන දුන්නේ. ඒක ගමේ මිනිස්සු තරහ කරගෙන නැද්ද? ඔව්. නරක දියාර කියන හානියුත් නෑ. ඒක මම්මයි කතා කරලා දුන්නේ. දැන් මේක අපේ මායිම කොතනද ඉවරෙන්නේ? මායිම ඉවරන පල්ලේ. දැන් මේ පැත්ත අපේ පැත්ත තමයි යන්නේ. ඔව්. ඊට මැද්ද යන්නේ. මැද්ද යන්නේ. මේ පැත්තත් ඔව් නෝ. ඔව්. අපේ එකට සෙට් මායිම තියෙනවා. ini posnya. Gana puluhan nih pojoknya. Hah? Pojoknya gana puluhan nih. Gana puluhan. Jadi ටිකක් හරි දාගත්තා.
ඊපටියක් දාගන්න පුළුවන්. රේගල් වගේ බෑ. රේගල් වලට කපපුවාම තත්ත්වය හොඳ නම් ගොඩ දාගත්තා. මේ එතනින් මට හිතෙන්නේ ඉවරයි කියලා. මා තවත් තියෙනවා. තව තියෙනවා. හරි අර කෝටන්. ඔව් කෝටන් වල කරුණු ගහ තියෙනවා. කරුණු ගහ මේ පැත්තට කෝටන් ගස් තියෙනවනේ. කෝටන් ගස් ගාවින් මෙහෙට පල්ලට යනවා. මේ අර මේ පාරක් වගේ තියෙන නිසා තමයි ඔය දෙකට දෙකට තියෙන්නේ. ඔව්. දෙකෝකාරේ ගමේ ඉන්නවද නැත්තම්? නෑ මේ පිටින් ආවෙත් මේ පල්ලටයි. ඉදමක් දෙපලක් කවන්න දෙන්න මෙතනින් ගන්න අහලා ඒකක් නම් කියලා ගන්න කියලා. අර චේන් එක තියෙන. ඔව් ඒක නම් කියන්නේ දෙන්නේ. මෙතනින් පල්ලෙහාට. මේ ටිකක් තියෙනවා. මෙතනට තියෙනවා. ඔය තියෙන අර අතන මේකට වෙනවා. අර බටේ තියෙන හරියට නහන් ඇතිනේ. නැති නැත්නම් තියෙනවා. මේ පැත්තේ ගෙවලුත් තියෙනවා නේ. මේක දෙට ගන්න ඉතිපා. මේ කෙලෝ. නෑ කෙලෝනේ. ෆෝටෝ ගස් එක. උතන ගෙපල කපන්න තමයි යන්නේ නැත්තේ නේ. මේ පැත්තට දැන් ඒගොල්ලන්ට දැන් නෝමල් පාර කොහෙන්ද තියෙන්නේ? දැන් ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් ඇක්සස් රෝඩ් එක කොහෙද තියෙන්නේ? මේ පැත්තේ ඔය පල්ලෙහෙන් දෙන්න තියෙන්නේ. පල්ලෙහෙන් තියෙනවා. එතනින් මේ පැත්තෙන් ගිහිල්ලා යන්න පුළුවන්. ඒ අඩිපාරක් විතරයි. ලේසිම පාර මේක. ඈ? ලේසිම පාර මේක. ඔක්කොම කොහොමත් නෑ. හරි. ඉතින් මේ අර පොල් ගහ තියෙනවා නේද? ඔව්. ඒ පොල් ගහ අපිට නෙමෙයි. පොල් ගහේ උඩ. උඩේ පැත්තේ. මේ පැත්තේ යන්න මේ පාරේ යන්න පුළුවන් නේ? මේ කොහොමද? මේ කිසු ගස් ගස්. කොහොමද? පොල් ගහ මේ පැත්තේ කිතුල් ගහ මෙහා පැත්තේ. මේ අයිනේ වල ඒවා වල තියෙනවා. ඔයගොල්ලෝගේ සීනා වල තියෙනවා. ආයෙවල සිරන වල තියෙනවා නේ. මෙතන ඉස්සෙල්ලා රත්නවල හිටපු ගේ. මෙතන තමයි. උතන තිබුණා. ඊට පස්සේ තමයි උතන ඔක හැදුවේ. ඔව්. ඔය ගෙපල කියන්නේ උතන. එතන පොඩි ගයක් තියෙන්නේ නැත්තේ. එතකොට රත්නේ මාමා ඔය දැන් වයසට යන්න කලින් මෙහෙ පදිංචි වෙලාම හිටපු එක්කනේ. පලාගෙන චණ්ඩියා වගේ හිටපු මේ පැත්තේ අපි මායි මෑලනේ. ඔව් කොහොමද නෑල? ඔය නෑල. එහෙනම් පගාවනක් තියෙනවා. ඒක හොඳ ගියක්. ඒක නැද්ද? මේ ඔව් අංකල් මේ පල්ලෙහා පාරෙන් ආව අර පාරෙන් ගිහිල්ලා මෙතනින් උඩට එන දණක් තියෙනවා මං හිතන්නේ. අර ගේ ළඟට යන්න පුළුවන් නේ. සාමාන්‍ය වැස්සක් තිබුණා. එළිය ලොකු දිය සීරාවක් නැහැ. ඒ වුණාට මේකේ කිට්ටුවේ ඉන්නේ. පවුට ගියා නෑනේ. මෙන්න ඇල. අපේ එක මායිමක්. කැලේ දිගේ දමන්න වෙලේ වතුර ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේක ඇත්තට ඉස්සර. ඈ? එන? තව ඇලක් තියෙනවා? මේ ඇල නෙමෙයිලු. මේ හැරි අයිති නේ. මේ හැරි ඔක්කොම ලෑන්ඩ් එකට අයිති කොටස්. මේ දවරදී විදියට මේක කරගෙන තියෙන්නේ. මේක මට පෙන්නේ මේ පැත්තටයි ගොඩක් ඊටම බර තියෙන්නේ ගේ පැත්තෙන් නේ.
අදින් පල්ලෙල. ආ මතකද අපි දුව ගස් කැප ගස් කැපුවේ අපි මේ ඉඩම්මනේ ගස් කැපුවේ නේ. මෙතන මේ තොකන්නේ පල්ලෙ. තොකන්නේ හරි. දැන් ඔයා මේක තමයි අයිනෙන් අඩිපාර දුන්නා කිව්වේ නේ. හරි. මේ අඩිපාර තියෙනවා. මේක හදන්නේ නැහැ. මෙහෙම තමයි පාර. හරි. දැන් මේ පාර ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඒක බවුලන්නේ පාර හිරිද්ද. ඒක පොත පොලිසියේ ලියලා තියෙන වෙනස් කිරීම හැක. පුළුවන් කියලා. ආයෙම ලියලා තියෙනවා. පොලිසිය ගිහලා කේස් එකක් දාගෙන තියෙනවා. ඔව්. මේ මැදිහත් කරන මම. මෙතන මෙතන. මේ පිල් ඔහොමලා අර පැත්තට. හරි. මේ ඇල තමයි මායි මේ ඇල. ඒකට මැදිනු චූටි ඇලක් තියෙනවා නේ. ඒක අරහෙගෙන එක. ඔහොම ඇවිල්ලා මේක සෙට් කරලා තමයි අර පැත්තට යන්නේ. ඒ පැත්තට යන්නේ. මේකේ පසුර දිගටම තියෙන එකන්නේ. ඔව්. හරි. ගමේ ජනතාව මේ පැත්තෙන් පල්ලෙහාන් යනවා. කුඹුරු උඩින්. ඒතකොට මේ පාර ගෙදරට. ඈ? ඒක තමයි හම් පල්ල දෙන පාර. හරි දැන් අපි ආව පාර නෙවෙයි. දැන් අපි ගෙදරට එන්නේ කොහෙන්ද? මෙහෙම. සුවගස් කරන්න හරි. ඈ? අරගෙන සුවගස් කැපි. ඔව්. අපි දවසට මායින් හිරුවේ නෑනේ. උගක් ගහ තියෙන අරගෙන වෙච්ච. කාට? මෙතනින් තමයි පාර. මෙතනට එනකම් මම වාහනේ ආවා කලින් පාර. මේක පල්ලෙහාට ගත්තේ නේ. මේ පාරේ ඉතින් ටිකක් පීසකර කරගත්තා නම් මෙන්න මේ හරියට අපි මාමගෙන් අහගමු. මේ පැත්ත පාරටම තියනවද? වෙලවයි නේද? ගලවගෙන ආව නම් තියලා යන්න. එහෙනම් තියලා යන්න මං ගහලා වර මේ නම්බරේට කෝල්